ආයිබෝවන් අද අපි බලමු මගේ නයිමිරිස් වගාව කොහොමද කියලා. රැල්ලටද මොකේටද මන් දන්නේ කොහොමරි මාත් නයිමිරිස් පැල ටිකක් හදන්න පටන් ගත්තා. රැල්ලට වුණත් නොවුනත් ඒක එහෙම වරදකුත් නෑනේ. මේවා හිටවන වීඩියෝ ටික නම් මට ගන්න බැරි වුණා. එක පාරටම හිතුවේවත් නැති විදිහට අයියෙන් වහින්න පටන් ගත්තා. ඔක්කොම වැඩ දාලා ඉතින් මම දුවගෙන ආවා. එක පාරටම හිතන්නවත් නැති දේවල් සිද්ධ වෙද්දි ඒවත් අපි රස විඳින්න පුරුදු වෙන්න ඕනේ. ඒත් මම වැස්සට එච්චර ආස කෙනෙක් නෙවෙයි. හැබැයි ලස්සනයි. වැස්ස හින්දා එදා දවසේ වැඩ ටික මට කරගන්න බැරි වුණා. ඉතින් පහුවදා උදේම මම වැඩ පටන් ගත්තා. මම මේ නයිමිරිස් පැල ටික තියෙන තැන පොඩ්ඩක් වෙනස් කරගන්නවා. පැලයකට වුණත් එකම තැන ඉන්න එපා වෙනවා ඇතිනේ. මම මේ පැල හැදුවට මේවා ගැන ලොකුවට ගැඹුරට දන්න කෙනෙක් නම් නෙමෙයි. ඒත් හැම දෙයක් ගැනම පොඩි අවබෝධයක් හරි ලබා ගන්න මම කැමතියි. දැන් මම මේ යන්නේ මේ පැල ටිකට පොහොර ටිකක් දාගන්න. කොච්චර කොහොම කරලා හැදුවත් අර ඉස්සර තියෙන නයිමිරිස් සැර සුවඳ දැන් තියෙන නයිමිරිස් වල නම් එන්නේ නැහැ. මම මෙතනදී තෝරගත්තේ පොඩි නයිමිරිස් පැල ප්‍රමාණයක්. මොකද ලොකු නයිමිරිස් පැල ප්‍රමාණයක් නඩත්තු කරන්න ඇත්තටම මට ටිකක් අමාරුයි. අනිත් කාරණේ තමා මමත් තාම මේ වැඩේට ආධුනිකයි. මමත් එක අත්හදා බැරි කරමින් තමා ඉන්නේ. ඇත්තටම මේම පොඩි වැඩක් හරි කරද්දි තමා අපිට හිතෙන්නේ මේ වැඩේ කරන්න අපි කොච්චර මහන්සි වෙන්න ඕනද කියලා. එහෙම බලන් යද්දී මේ වගා කරන කට්ටිය ගොවිතැන් කරන කට්ටියට අපි මීට වඩා ලොකු වටිනාකමක් දෙන්න ඕනේ. දැන් මම හැම පැකට් එකකම පස් බුරුල් කරලා එකින් එකට පොහොර ටික ටික දාගෙන යනවා. දැන් වතුර ටිකක් දාගෙන අදට මගේ වැඩ ටික ඉවර කරන්න තමයි යන්නේ. ඉදිරියේදී අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු.